අද 2025 10/8 ලෝක බැංකුව සහ IMF කියන්නේ දෙකම එකයි පාලනය කරන්න වොෂින්ටන් යුදෙව්වෝ ඉලුමිනාටි නෙතන්යාහු ඊශ්‍රායලය පාලනය කරන්නේ IMF World Bank ඒ දෙකම බොරුවක් ඒක හින්දා තමයි බ්‍රික්ස් එන්නේ ඒකට විරුද්ධව තමයි බ්‍රික්ස් හදන්නේ ඔවුන් කරන්නේ කඩදාසියෙන් බොරු ඩොලර් රාච්චු ගහලා දීලා රටවල් පාලනය කරන එක IMF එකයි World Bank එකයි පාලනය කරන ඉලුමිනාටි ඊශ්‍රායලය යුදෙව්වෝ අද නිවුස් වල තියෙන්නේ ලංකාවේ පවුල් වලින් 4න් එකක් දුප්පත් තව 10%ක් දැඩි ආදායමය 4න් එක 25%ක් දුප්පත් තව 10%ක් දැඩි අවදානමය 2022 ඉඳලා ගෝඨාභය වයින් කළ රනිල් අනුර IMF වැල් පාලම ලංකාව වැට්ටීම ලෝක යුද්ධයට විදුල බල මණ්ඩලය විකිණීම ලංකාව ඇල්ලීම ඩිජිටල් මනි හදලා ලංකාව හරටක් කිරීම ලංකාව අල්ලන්නේ ලංකාව ඉඳලා ඉන්දියාව චීනයට ගන්න මොකද බ්‍රික්ස් චීනය රුසියාව ඉන්දියාව කරන්නේ ඩොලර් එක අයින් කරලා තව අවුරුද්දක් ඇතුළත ඒක සිද්ධ වෙනවා එතකොට බටහිරට මොකුත් හිඟමනට වැටෙනවා තියෙන්නේ බොරු ඩොලර් බලය විතරයි ඒක නැති වෙනකොට තමයි යුද්ධය ඇති කරන්නේ යුක්‍රේනය හරහා රුසියාවට ගහන්නේ ඊට පස්සේ තායිවානය හරහා චීනයට ගහන්න හදන්නේ ලංකාවටල ඉන්දියාව චීනයට ගහන්න හදන්නේ උන්ගේ බටහිර සම්පූර්ණ බලය තියෙන ඉලුමිනාටි බොරු ඩොලර් එකේ ලෝක බැංකුවේ IMF එකේ කරන්නේ කඩදාසි වලින් ඕන තරම් ඩොලර් ප්‍රින්ට් කරන එක ඒකට වටිනාකමක් නැහැ ඒකෙන් තමයි බ්‍රික්ස් එන්නේ ලංකාවෙත් කරන්නේ ඒක 2022 ඉඳලා ණය දීලා ලංකාව දැන් 10 ගුණයක් බඩු මිල වැඩි කරන්නේ අද තියෙන මිල තව අවුරුදු 10කින් තියෙන මිල හැමදේම මිල වැඩි කරන්නේ මිනිස්සුන්ව දුප්පත් කරන්නේ සැලැස්ම අනුව ලංකාව අල්ලන IMF සහ World Bank වොෂින්ටන් නිව්යෝක් වල තියෙන වොෂින්ටන් යුදෙව්ව පාලනය කරන්නේ උන් තමයි ඊශ්‍රායලය පාලනය කරනවා ඉලුමිනාටි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ උන්ට බලය හම්බෙච්ච හින්දා ඒ හැදුවේ World Bank IMF රටවල් වලට ණය දීලා රටවල් අල්ලන්න 2020 ඉඳලා ඉලුමිනාටි ලෝකේ අල්ලන්න සැලැස්ම ලෝක ජනගහනය 90%ක් මරලා 2030 වෙනකොට ඒ සැලැස්ම කරන්නේ IMF World Bank 2022 ඉඳලා හැමදේම වැඩි කරේ IMF සැලැස්ම අනුව බොරුන් ඩොලර් ණය ගන්න මේ වැඩි කරේ කොරෝනා වලින් තමයි ආර්ථිකය වැට්ටුවේ ගෝඨාභය 2019 තියච්ච ආර්ථිකය ඒ ඔක්කොම සැලැස්ම වොෂින්ටන් යුදෙව්ව ඇමරිකාවේ ඉස්රායල් තමයි ඇමරිකාව පාලනය කරන්නේ ඉලුමිනාටි සයනිස් ඊශ්‍රායලය හර ගාසා තීරේ 60 ලක්ෂයක් විතර මරලා තියෙනවා ගාසා තීරේ මරන්නේ ලෝකයේ අල්ලන සැලැස්ම යුක්‍රේනය හරහා රුසියාට ගහන අතන ඉරානයත් එක්ක යුද්ධය ඇති කරගෙන පාකිස්තාන ගහලා ඉන්දියාව ලංකාව අල්ලලා ඊට පස්සේ තායිවානය හරහා චීනයට ගහන සැලැස්ම ඉලුමිනාටි සයනිස් උන් තමයි IMF World Bank කියන්නේ හිට්ලර්ට මරන්න බැරි වෙච්ච සෙට් එක දැන් මුලින්ම ඩොලර් එක හැදුවේ රත්තරන් වලට සාපේක්ෂව ඊට පස්සේ 1970 ගණන් ඩොලර් එකට වටිනාකම නැහැ ඔහේ සල්ලි print කරලා රටවල් වලට ණයට දෙනවා ඒකට වටිනාකමක් නැති ඕන දෙයක් උන්ට නිකම් නොමිලේ ගන්න ඕනේ ඒකට වටිනාකම නැති හින්දා තමයි බ්‍රික්ස් එන්නේ බ්‍රික්ස් රටවල් ගොඩක් එකතු වෙලා ඒක හදන හින්දා ඒකට වටිනාකමක් තියෙනවා ඒකට හැමෝගෙම දායකත්වයක් තියෙන ඒක තමයි චීනය මූලිකත්වය අරගෙන කරන්නේ ඒ බ්‍රික්ස් හදන හින්දා රටවල් වැට්ටීම කරන්නේ යුක්‍රේනය හරහා රුසියාවට පහර දෙනවා ලංකාවටලා ඉන්දියාව චීනයට පහර දෙනවා ඊට පස්සේ තායිවානය හරහා ඒ බ්‍රික්ස් කරන්නේ ලංකාවත් කරන්නේ එක ඉන්දියාවට පහර දෙන්න ලංකාව වට්ටන එක 2022 ඉඳලා ලෝක බැංකුව බොරුවක් IMF බොරුවක් පාලනය කරන වොෂින්ටන් යුදෙව්ව ඉලුමිනාටි සයනිස් ලංකාවේ පවුල් වලින් 4න් එකක් දුප්පත් ඒක සැලැස්ම අනුව ලංකාව දුප්පත් රටක් කරන්නේ 2022 ඉඳලා බදු හැමදේ ලයිට් බිල් වතුර බිල් හැමදේ වැඩි කරලා බදු හැමදේම 3 4 ගුණයකින් වැඩි කරලා 100 තව 110ක් දැඩි අවදානම ණය දීදී කරන්නේ ලංකාව අල්ලන විදුලි බල මණ්ඩලය එක්ක ඩිජිටල් මනි හදලා ලංකාව වහල් රටක් කරන සැලැස්ම
එකට තමයි IMF World Bank දෙකම එකයි බොරු ඩොලර් වලින් ලංකාවැල්ලීම් බ්‍රික්ස් එකට පහර දෙන්න. ඉටස් රාජ්‍ය සේවක වැටක් ක්‍රම වෙනස් කරන්න ලෝක බැංකුව නවතම වාර්තාවක් ටෝන විදියට ලංකාව හල්පටක් කිරීම කරන්න රාජ්‍ය සේවක වැට ඒකට තම වීදම යන්න ඒකත් ඩිජිටල් මනි හදලා ලංකා වහවටක් කිරීම ලංකාව ඉඩන්ටික නිමේව කරන්න ගන්න හදන්න ලෝක බැංකුව ලංකා බොර්්ඩරල් වලින් ඉඩන්ටිකත් අරගෙනට ගාසාතීරය කලාවගේ ලංකාවල්න්න සස්මයිල් බැ ස්ට්‍රයිලන තන්නාව හදන්න ලංකා ඉදලා ඉන්දියාවචීනට ගහන්නුවටම ගහන සලස් එතැන්ට ගෙනියන්නේ ලෝක බැංකුව අයම දෙකම එකයි වශන්ටන් යුද තමයි මේ සිස්ටම හැදුව දෙවන් ලෝක යුද්ධ බසේකට යුද්ධදායි චීනය රුසියාව ඉන්දියාව වැඩ කර බලය නැතිවෙනකොට රටවල් ඇල්ලීම කරන්න වහල් මාලි මාව එලවමනියම සිංහලට හදාගමුගේ අධ්‍යාපනකම වෙනස් නිෂ්පාදන ආර්ථික කදාන ලංකාවයගේ දියුණු රටක් කරගම්